බලන්න යන්නේ නෝනා අලුත් සර්ප්‍රයිස් එක. guys කොහොමද ඔයාලට අද මම වෙනස්ම විදිහේ වීඩියෝ එකකින් තමයි වෙලා තියෙන්නේ. මේ දවස් ටිකේම අයියා දිගටම වැඩ. so මට හිතුණා එයාට චුටි බ්‍රේක් එකක් දෙන්න ඕනේ කියලා. and එයා හරි මාසයි ඔය මසාජ් නියපොතු කපන ඔය මම කරන හැම බියුටි අර චූටි බියුටි හැම දෙයක්ම මම එයාට ඉතින් කරනවා. මොකද එයා හරි මාසයි ඔය මොනේ පැක් දාගෙන ඉන්න කකුල් දෙක නියපොතු ටික ලස්සනට කෙලින් කරලා අර කපා ගන්න ඔය වගේ දේවල් වලට අයිය හරි මාසයි. ඉතින් මට හිතුණා අද එයාව චූටි දෙයක් කරලා සර්ප්‍රයිස් කරන්න ඕනේ කියලා. දැන් එයා එන්න තව වෙලා තියෙනවා විනාඩි 20ක් විතර. ඉතින් මම දැන් almost everything ready කරගෙන තියෙන්නේ. ඔයාලා බලන් ඉන්න වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා. සහ ඔයාලා මෙච්චර කාලයක් subscribe කරලා තිබුණ නැත්නම් subscribe කරලා මගේ YouTube channel එකට එකතු වෙන්න. අද වීඩියෝ එකෙන් ඔයාලා බලන්න යන්නේ මම අයව සර්ප්‍රයිස් කරා. so අයියට කිසිම idea එකක් තිබුණේ නැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා. එයාට මං කිව්වා S2 වහගෙන එන්න කියලා මාත් එක්ක. ඉතින් ඒ ඇවිල්ලා එයාට මේ ටික තමයි බලන්න තිබුණේ. හිනාවෙන් තේරෙනවානේ අයියාගේ සර්ප්‍රයිස් එක. අයියා ඇත්තටම ඉතින් සර්ප්‍රයිස් වුණා. දැන් දොර අරගෙන මං කෝ ඇතුලට යන්න ගිහින් බලන්න කියලා. මං එයාට ලෑස්ති කරලා තිබුණේ ඇත්තටම නිකන් හැමදේම සැලුන් එකක් වගේ. මං කාමරේ ඉතින් ගොඩාක් චූටි. ඒ නිසා මං බඩු ටික මගේ තියෙන ඒවා මං හරීම පිළිවෙලකට තියාගෙන ඉන්නව නැත්තම් කැතයි කාමරේ පේන හැටිය. ඒ නිසා මං ඒක ඇතුලේ පුළුවන් විදිහට හැමදේම දාලා එයාට නිකන් ඇත්තටම සැලුන් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් විදිහට හදලා තිබ්බා. ඊට පස්සේ ඉතින් එයාට තිබුණේ යූෂුවලි අපි සැලුන් එකට ගියාම අපිට කරන්න තියෙන ෆස්ට් ඩේ කරන්න. එයාට තිබුණා එයාට අද මගෙන් ඕන සර්විස් ටික ලියලා කොලේක prices එක්කම මම ලියලා තිබුණා. so එයාට තිබුණේ ඒක fill out කරන්න. but oh my god he asked so many questions from me. මොකද එයා ඇත්තටම සැලුන් එකට කවදාවත් ගිහින් home experience එකක් වෙන්නලා තිබුණේ නැහැ. ඒ නිසා මට එයාට ඒ හැම question එකකටම උත්තර දීලා එයාගේ අර mind එකේ doubt එකක් නැති වෙන්න ඒව clear කරන්න උනා. අයියා හරියට හිතනවා දැන් මට මේ ඔක්කොම කරන්න පුළුවන්ද මගෙන් ඇත්තටම යා ඒ වීඩියෝ එක පුරාවටම ඇහුවේ දැන් මේ ඔක්කොම අද දවසේ කරන්න පුළුවන්ද කොහොමද මේවා ඔක්කොම කරන්නේ අරකද මේකද ප්‍රශ්න ගොඩාක් මගෙන් ඉතින් ඇහුවා. ඒ හැම දෙයකටම උත්තර දෙන්න හැටි තමයි ඔයාලට ඔය පේන්නේ. මම කිව්වා නැහැ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒකනේ මම ලිව්වේ සැලුන් එකදී වුණත් එහෙමනේ. ඔයාට ඕන ඔක්කොම ටික කරන්න පුළුවන් කියපු පාර මෙන්න මිනිහා ඉඳගෙන ඔක්කොම ටික අත්සන් කරලා ටික් කරා ඒ බොක්ස් වල. so now I have to do everything but stay tuned with the video because ඇත්තටම in the end ඒ ඔක්කොම කරන්න අපි දෙන්න වෙලාවක් තියෙන්නෙත් නෑ. මොකද වෙන්නේ මොනවද අපි කරන්නේ කියලා බලාගෙන ඉන්න ඔයාලත්. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක කරපු දවසේ පොඩ නිකන් වැස්සට බර කාලුණයක් තිබුණේ. ඒ නිසා මට හිතුණා ඇත්තටම ආයෙත් නිකන් අර හොට් එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕනේ කියලා මම යාගේ පෙඩිකියුර් එකත් කරේ හොට් වෝටර් ගොඩාක් ඇඩ් කරලා and I almost burn his leg. ඒ හින්දා මට ලොකුවටම කම්ප්ලේන් එක අහන්න උනා සැලුන් එකේ වතුර රස්නේ වැඩි කියලා. ඉතින් what to do I don't know මොකද මම එක්ස්පීරියන්ස් කරලා බලලා තිබුණේ නැහැ වතුර එක රස්නේද කියලා. and එයාට අර නිකන් කෝසි එක්ස්පීරියන්ස් එකක් ඕන හින්දා මම වතුර එක හොඳට නටන්නම දැම්මා. but obviously මම වතුර hot water 1 liter එකට cool water 2 liters add කරලා තිබුණේ. ඒත් ඉතින් එයාට hot කිව්වා. ඊට පස්සේ මම ඉතින් එයාට තවත් ඇල් වතුර දාලා එයා comfortable and temperature එකට එයාගේ water එක හදලා දුන්නා. එයාට පෙඩිකියුර් බාස්කට් එක හදලා දෙනකම් බලන්නකෝ එයාගේ රියැක්ෂන්ස් ටික. එයාට මං අතන තියලා තිබිච්ච හැමදේම අල්ලලා බලනවා රිදෙනවද මොකද කොහොමද කියලා. මොකද දීෂාන් අයියා ගොඩක් සෙන්සිටිව්. ඒකට එයාට නියපොත්තක් කපද්ද දුනත් එයා දඟලනවා. ඔයාලා බලන්නකෝ දීෂාන් අයියාගේ රියැක්ෂන්ස් මං එයාගේ නියපොතු ටික කපනකොට. ඉතින් මම අයියාගේ පෙඩිකියුර් බාස්කට් එකට lime add කරා, shampoo add කරා and sea salt add කරා. ඇත්තට මම නම් ලුණු කැට add කරේ. මොකද එතකොට අයියට scrub එකක් ඉතින්
පෙඩිකියුර් බාස්කට් එක ඇතුලේ අයියා වතුර එක හොඳට කකුල් දෙකට ඇබ්සෝබ් වෙනකන් විනාඩි 20ක් 30ක් තියාගෙන ඉන්න ඕන හින්දා මම හිතුවා ඒ ටයිම් එක අරගෙන එයාට ෆේෂියල් එකක් කරන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් මම එයාට ෆේෂියල් එක කරන්නේ උණු වතුරෙන් ස්ටීම් කරලා. ඒ වුණාට එදා අයියා ඇඟ හොදලා ආපු ගමන් ඉතින් මම ආයෙ පාරක් එයාට උණු වතුරෙන් ස්ටීම් කරන්න ගියේ නෑ මූණ. බෑයි මම ක්ලිප්ස් ගහලා කොණ්ඩි මූණට එන්නේ නැති වෙන්න බෑන්ඩ් එක දාලා මුලින්ම පටන් ගත්තේ චූටි මසාජ් එකකින්. මමත් මගේ මූණට යූස් කරන්නේ ඇලෝවෙරා විතරමයි. ඇලෝවෙරා ජෙල් එක තමයි මම යූස් කරන්නේ සහ මම මෙච්චර කාලෙකට යූස් කරන්නේ හුඩා බියුටි එකේ ඇලෝවෙරා ජෙල් එක විතරමයි. ඉතින් ওই විදිහට තමයි අයගේ පෙඩිකියුර් බාස්කට් එක්ස්පීරියන්ස් එක තිබුණේ. මේ ටයිම් මම හුඩා බියුටි එකේ අර මම කියපෝ ඇලෝවෙරා ජෙල් එක අරගෙන අයියාගේ මූණ හොන්දට කාලා විනාඩි 5ක් විතරම හොන්දට මසාජ් කරා. ඔයාලා දැනගෙන හිටියද අපේ මූණේ තියෙන මසල්ස් ඉඳලා හිටලා හරි මෙහෙම මසාජ් කරපුවාම ඒක අපිට clear and glowing skin එකක් ගන්න උදව් කරනවා කියලා. And one more thing ඔයාලා දැනගෙන හිටියද අපි facial hair remove කරන එක අපේ skin එකේ ගුණ යහපත්කමට එහෙම නැත්නම් අපේ ස්කින් එකේ glowing part එකට කොච්චර ලොකු සපෝට් එකක් කරනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම නම් අනිවාර්යෙන් මාස 2කට විතර සැරයක් මගේ මුළු මූණෙම facial hair ওই විදිහට remove කරගන්නවා. and මං අයියාගේ සති 2-3කට සැරයක් එයා කොණ්ඩේ කපාගෙන ආපුවම සැලූන් එකෙන් මම එයාගේ රැවුල ඇරුණාම තියෙන parts වල තියෙන facial hair මම remove කරනවා. මොකද ඒ facial hair remove කරපුවාම අයගේ skin එක තවත් healthy වෙනවා කියලා මට දැනෙනවා. and the most important thing is facial hair ඔයාගේ මූණේ තියෙද්දි ඔයාගේ මූණට apply කරන කිසිම serum එකක් කිසිම product එකක් මූණට අල්ලන්නේ නැහැ. ඒ ඇල්ලුවත් ඒ අල්ලන ප්‍රමාණය හරිම අඩුයි. ඒ නිසා තමයි මේ facial hair removing කියන part එක ලොකු support එකක් කරන්නේ ඔයාගේ face එකේ skin glowing එකට. ඊළඟට මම අයියට චූටි ක්ලීන් අප් එකක් කරලා අයියගේ ඇත්තටම ක්ලීන් අප් කරන්න තරම් දෙයක් තිබුණේ නැහැ. මොකද මට පේන්න බෑ යාගේ මූණේ පිම්පල් තියෙනකොට. මම මේ දකින හැම වෙලාවෙම මේවා ගලවලා අයින් කරනවා. සාමාන්‍යයෙන් තිබිච්ච චූටි white heads වගේ black heads වගේ අයින් කරලා මම අයියට මගේ favorite Janet natural bleaching pack එක දැම්මා. මේක අයියගේ skin එකට අයියගේ face එකට සතියට එකපාරක් දෙපාරක් දානවමයි. හැබැයි එයා like he doesn't find this very easy. මොකද මේක මූණට absorb වෙන්න අර orange peels වල දැවිල්ල චුට්ටක් දැනෙනවා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මම විනාඩි 20ක් මෙයා මේකේ තියාගත්තේ. ළඟට quickly අපි දෙන්න මිනිකියුබ් එකට move වුණා. මොකද pack එක මූණේ තියෙන්න ඕන සෑහෙන වෙලාවක්. මම සාමාන්‍යයෙන් අයියගේ nails වලට හරිම ආදරෙන් treat කරනවා. මොකද එයා නියපොතු කන්න පුරුදු වෙලා තිබුණා. දැන් බොහොම අමාරුවෙන් ඒක නතර කරගෙන යාගේ මම ඒක නතර කරපු නිසාම තමයි නිතර යාගේ nails කපලා trim කරලා එයාට හොඳ support එකක් දෙනවා ඒකට. ඊළඟට facial එකේ නැතුම බැරි part එක ඇත්තටම facial එකක් worth වෙන්නේ නැහැ neck massage එකක් තිබුණ නැත්තම්. මම දන්නේ ඔයාලා experience කරලා තියෙනවා නම් දන්නවා මේ neck massage එක stress reduce කරන්න කොච්චර support එකක් කරනවද කියලා. ඇත්තටම මේකේ pro කෙනෙක් නෙමෙයි මම. ඒ වුණාට අයියා නම් මගේ neck එක massage කරනවා මාරම සනීපයි මට. මේක දැන් මේක මොකද වෙන්නේ මම ඔයාලට කියලා දුන්නානේ මොකද වෙන්නේ කියලා. ඈ? නිල්ලක. හරි මොකද්ද වෙන්නේ? මෙන්තෝ හයෝ. So ඉතින් ඒක keratin plus nail serum එකක්. ඒකෙන් අපේ නියපොතු ශක්තිමත්ව කැඩෙන්නේ නැතුව තියාගන්න support එකක් දෙනවා. මම ඕනම product එකක් apply කරන්න කලින් අයියට ඒකේ benefits මොනවද කියලා දෙනවා. So එයා ඒවා trust කරලා තමයි ඒවා use කරලා experience කරන්නේ. ඊළඟට අපේ pedicure time එක ඉවරයි. දැන් මම අයියාගේ මැරුණු සම එහෙම නැත්නම් dead cells කකුල් දෙකේ තියෙන ඉවත් කරන්න තමයි යන්නේ. මූණ බෙරි වෙලා තියෙන්නේ දැන් අර orange peels වල දන ගතිය ඇවිල්ලා. ඉතින් බොහොම අමාරුවෙන් තව විනාඩි 10ක් විතර තියාගන්න ඕන හින්දා මම යාව වෙන කතාවකට අල්ලගෙන තමයි මේ කකුල් දෙක තද කරලා මැද්දේ. අනිත් එක මේකත් හරිම අමාරු රාජකාරියක්. මොකද එයාට කුචු. ඉතින් ඔය hina වෙවි දඟල ඒක දානවා කිය ඔට්ටු වෙවි තමයි මේක කරේ. එහෙම සැලුන් එකේ පාන්න පාවිච්චි කරන්න බෑද ඉෂාන් අයියෝට?
ඉතින් මම දන්න જાති විහිළු ඔක්කොම කරලා මම ඇටෙන්ෂන් එක හොරකම් කරගෙන තමයි මේ ජොබ් එක ඉවර කරන්න යන්නේ. ඔයාලට පේනවද කොච්චර ඩෙඩ් ස්කින් ගොඩක් අපිට පෙඩිකියුර් මැනිකියුර් එකකින් හොයාගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ ඉවර වුණේ. පේනවනේ දැන් නියපොතු කපන්න විතරයි තියෙන්නේ. ඒ වුණාට මෙයා මේ කම්ප්ලේන්ට් කර කර ඉන්නේ ක්ලීන් අප් කරලා පිම්පල්ස් අයින් කරපු තැන්වල ගෙඩි ඇවිල්ලා කියලා. මගෙන් අහන ඇයි එහෙම ගෙඩි එන්නේ කියලා. So කොහොම හරි දැන් almost හැමතැනම ඉවරයි. දැන් අයියාගේ close up එක බලා ගන්න කොච්චර glow up එකක් එයාට හම්බෙලාද කියලා. So thanks to that Janet Ayurveda Orange Sea Extra Mild Bleaching Cream අපි every time instant result ගන්නවා එක use කරන හැම වෙලාවකදීම also instant glow up එකක් අපිට අනිවාර්යෙන්ම දකින්න පුළුවන් ඒක use කරන හැම වෙලාවකදීම. දැන් මේක ලෝක struggle එකක් නියපොතු ටික කපා ගන්න එක. කොහොම හරි ওই විදිහට කකුලේ ඇඟිලි 10ක් තියෙනවනේ කියලා මට මතක් වෙද්දි හරිම අමාරුයි. ඉතින් ඔහොම බොරුවට දඟලලා විනාඩි 20ක් විතර ගියා මෙයාගේ නියපොතු 10 කපලා ඉවර කරන්න. So include වුණේ නැති එකම එක තමයි hair treatment එකයි oil massage එකයි. අපි දෙන්නට ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. මොකද හදිස්සියේ චූටි වැඩක් වැටුණා. ඒ නිසා අපි දෙන්නට යන්න වුණා. But ඔය විදිහට තමයි අයියාගේ salon day එක ඉවර වුණේ. So I hope you guys enjoyed the video. Thank you for watching. Bye bye.